අද රිවාඩු දවසේ තනියම ආව කණ්ඩක් නගින්න. මේ වෙද්දී ඉඳ 4යි. දවල් 2:00යි. ඉන්න බැරිකමට තනියෙන් ඉන්න බැරිකමට ආවා. දැන් තමයි රඟේ තේරෙන්නේ. උඩහට පස්සේ මාරුම සීතලයි. මෙතන උඩට වගේ ආවම ගොඩක් ප්ලේ කරන්න වගේ ප්ලේ ඒරියා එකක් වගේ තියෙනවා. තව අර පැත්තට යද්දි තව කණ්ඩක් තියෙනවා. මේක මං ඉන්න ප්ලේස් එකට ළඟම තැන. ගොඩක් අය අඩුයි මම හිතන්නේ සීතල හින්දා. මම දැන් නගින්න ඕනේ අර ඈත පෙරලා උඩට මම නගින්න ඕනේ. මහා ලොකු දුරක්කුත් නෑ වගේ. ඔය වගේ ද ලංකාවේ කඳු. ඒ වුණාට මේ තීතලේ මේ වගේ වැඩක් කරනවා කියන එක ඒ වැඩක් නෙමෙයි. මහන්සි කියන්නේ වැඩි ඇවිදින්න කරන්න යන්න තියෙනකොට මට මෙච්චර හති. නැත්තම් අනේ වදන. මම වාන්ති එච්චර දුරක් නැගෙත් නෑ. අම්මෝ. ඇත්තටම ගසල කොළ හැන්නට පස්සේ තමයි තේරෙන්නේ. ගස් කොළ පාට තියෙනකොට ඒක මාර ලස්සනක්. ඇහැරුණොත් මාරම සනීපයක්. මෙන්න මේ විදිහට කරවලා තියනවාද දකින්නට වඩා. මේ පැත්තෙන් තියෙන ඔක්කොම ගස් කොළ මේ වෙටි මැරිලා. අද මේ ටිකක් හුලම් වැඩි. ඒකයි මේ මෙච්චර සීතල දැනෙන්නේ. මේ හුලම් නැත්තම් හුලම් ඒ නැති වෙලාවට ගමනක් නැෂේ. හුලම් යන වෙලාවට අත්තට ඇඟිල්ලවත් එසිට දාගෙන ඉන්න බෑ. පේනගේ වගේ පුර රතු වටලා තියෙන මට කතා කරන්න තමයි. මේ නිකන් මේ ෆ්‍රීස් වෙලා වගේ. යන එන ගමන් මට හැරි පොටර්ගේ කොස්සත් හම්බුණා ඔන්න. මේ තියෙන මම අපාර පොඩි අඩි පාරක් තියෙන්නේ. එහාම යවුනොත් අල්ලන්නේ. ඒකට පාර මම අඩි පාරක් තමයි තියෙන්නේ. ඇත්තට මේකේ අවසාන නම් හොයන්න එපා. මොකද මට නැග්ග තැන හොයා ගන්නත් බැරි වුණා. අවසානයේ බෑස්ස තැනත් හොයා ගන්න බැරි වුණා. බොහොම අමාරුවෙන් තමයි අද දවසේ කන්ද උඩ ගෙවලා ගෙදර ආවේ.